අපි අද බලන්න යන්නේ ශාකයේ ඇතුළාන්තය. ඒ කියන්නේ අපේ ඇහැට පේන දේට වඩා හුඟක් ගැඹුරට. ඒට ඇතුලේ සැඟවිලා තියෙන පුදුමාකාර ලෝකය ගැන. හොඳයි, අපි මෙහෙම පටන් ගමු. හැමදාම දකින්න ශාකයක් දිහා බලනකොට ඇත්තදම පේන්නේ මොනවද? සමහර විට කොළ, කඳ, මල්. එච්චරද? ඇත්තටම ඒක ඊට වඩා කොච්චරවත් එහාට යන දෙයක්. හිතන්න ඒක හරියට පණ තියෙන හුස්ම ගන්න යන්ත්‍රයක් වගේ. එකිනෙකට සම්බන්ධ වෙලා හරිම නිර්වද්‍ය විදියට වැඩ කරන පුදුමාකාර පද්ධති ගොඩකින් හැදුණු යන්ත්‍රයක්. හරි. එහෙනම් අපි මේ පුදුමාකාර යන්ත්‍රය තේරුම් ගන්න අපේ ගමන පටන් ගමු. ඒත් අපි පටන් ගන්නේ අපිට නොපෙනෙන තැනකින්. ඒ කියන්නේ පොළව යටින්. ශාකයේ මුළු ජීවිතේම පටන් ගන්න අත්තිවාරමෙන්. ඉතින් අපේ ගමන පටන් ගන්නෙ මුල්ලෙන්මයි. ඒ කියන්නේ මුලක් අග්‍රස්තයෙන්. මේ බලන්න. මේක තමයි ශාකයේ ගවේෂණ ඒකකය. හරියට පොළව යට ඉන්න ඔත්තුකාරයෙක් වගේ මේක නිරන්තරයෙන් පස්සේ අලුත් තැන් හොයාගෙන වතුර සහ පෝෂක තියෙන තැන් හොයාගෙන ඉස්සරහට යනවා. අර පුංචි රෝම වගේ තියෙන මුල කේශිකා පේනවද? අන්න ඒවා තමයි ශාකයට අවශ්‍ය හැමදේම උරා ගන්න ප්‍රධාන දොරටු. එතකොට මේ යන්ත්‍රය හැදිලා තියෙන මූලික කොටස් මොනවාද? අපිට මේක ප්‍රධාන පද්ධති 4කට කඩන්න පුරුවන්. හිතන්නකෝ ශාකය ආරක්ෂා කරන පිටතින්ම තියෙන හමක් වගේ කොටස තමයි අපිච්ඡේද පටකය. ඊට පස්සේ ඇතුළත ශරීරය හදන භූමි පටකය. හැමදේම එහා මෙහා ගෙනියන්න තියෙන නල පද්ධතිය. ඒ කියන්නේ සංවහන පටකය සහ මේ හැමදේම වර්ධනය කරන හැමදේම හදන එන්ජින. ඒ තමයි අග්‍රස්ත පටකය. අපි දැන් භූමි පටකය ඒ කියන්නේ ශාකයේ ශරීරය ඇතුළට ටිකක් ගැඹුරට ගිහින් බලමු. මෙතන ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. වම් පැත්තේ තියෙන්නේ පැරෙන්කයිමා සෛල. බලන්න සෛල බිත්ති තුනී ඇතුලේ ඉඩ තියෙනවා. මේව තමයි ශාකයේ වැඩකාරයෝ. පණ තියෙන නම්‍යශීලී ගොඩාක් වැඩ කරන සෛල. දැන් දකුණු පැත්ත බලන්න. මේ ස්ක්ලෙරෙන්කයිමා සෛල. බලන්න මේවේ සෛල බිත්ති කොච්චර ඝනකම්ද කියලා. මේව තමයි ශාකයට ශක්තිය දෘಢ බව දෙන ආධාරක. ඉතින් ශාකයක පැවැත්ම රඳා පවතින්නේ මේ නම්‍යශීලී බව සහ දෘಢ බව අතර තියෙන පරිපූර්ණ සමතුලිතතාවය මතයි. මෙතන තමයි ශාක ලෝකයේ තියෙන නිර්මාණශීලීත්වය අපිට හොඳටම දකින්න ලැබෙන්නේ. බලන්න මේ දෙකම මුල්. හැබැයි ඇතුලේ සැලැස්ම සම්පූර්ණම වෙනස්. වම් පැත්තේ තියෙන ද්විබීජපත්‍රි ශාකයක නල පද්ධතිය හරියක තරුවක් වගේ මධ්‍ය සංවිධානය වෙලා. හැබැයි දකුණු පැත්තේ ඒක බීජපත්‍රි ශාකයක ඒක පිළිවෙලට වලල්ලක් වගේ සකස් වෙලා. එකම කාර්ය කරන කොච්චර වෙනස් ඉංජිනේරු විසඳුම්ද කියලා හිතන්නකෝ. හරි. අපි දැන් අත්තිවාරම ගැන කතා කළා. දැන් විලාව හරි මේ යන්ත්‍රයේ අධිවේගී මාර්ග පද්ධතිය දිගේ, ඒ කියන්නේ ප්‍රවාහන පද්ධතිය දිගේ පොළව යට ඉඳන් ඉහළටම ගමන් කරලා බලන්න. අපි මුල්වල දැකපු ඒ වෙනසම අපිට කඳේ දකින්න පුළුවන්. ද්විබීජපත්‍රි ශාකයක කඳක හරස්කඩක් බැලුවොත් පේනවා ඇති මේ ප්‍රවාහන නල, ඒ කියන්නේ සංවහන කලාප පිළිවෙලකට වලල්ලක් වගේ සකස් වෙලා තියෙනවා. හැබැයි එක බීජපත්‍රි ශාකයක කඳක් අරගෙන බැලුවොත් ඒ නල කිසිම රටාවකට නැතුව තන තන විසිරීලා තියෙනවා. මේකෙන් පේනවා ශාක පරිණාමය වෙද්දී එකම ගැටලුවට, ඒ කියන්නේ ප්‍රවාහණයට කොච්චර විවිධ විසඳුම් හොයාගෙන තියෙනවද කියලා. හිතන්න මේ ප්‍රවාහන පද්ධතිය හරියට අධිවේගී මාර්ගයක් වගේ කියලා. ඒකේ ප්‍රධාන මන්තිරු දෙකක් තියෙනවා. එකක් තමයි ශෛලමය. මේක තමයි වෝටර් එක්ස්ප්‍රෙස් එක. ජලය සහ ඛනිජ ලවණ මුල්වල ඉඳන් කොළවලට එක දිගට උඩටම අරන් යනවා. මේක එක පැත්තකට විතරක් යන ගමනක්. අනිත් මන්තිරුව තමයි ෆ්ලෝයමය. මේක තමයි ෆුඩ් ඩිලිවරි සර්විස් එක. කොළවල හදන සීනි, ඒ කියන්නේ ශක්තිය ශාකයේ ඕනෑම තැනකට මුල්වලට, ගිඩිවලට, මල්වලට අවශ්‍යතාවය අනුව දෙපැත්තටම බෙදා හරිනවා. මේ නොල දෙකේ නිර්මාණය දිහා බලන්න වම් පැත්තේ තියෙන ශෛලමේ හැදිලා තියෙන්නේ මැරුණු සෛල වලින්. ඒවා හරියට හිස් බට වගේ. මේක හරිම බුද්ධිමත් නිර්මාණයක්. මොකද සෛලයක් ඇතුළේ තියෙන කිසිම දෙයක් නැති නිසා වතුරට කිසිම බාධාවකින් තොරව උඩට ගලාගෙන යන්න පුළුවන්. හැබැයි දකුණු පැත්තේ තියෙන ෆ්ලෝයමය හැදිලා තියෙන්නේ පණ තියෙන සෛල වලින්. මොකද සීනි පැටවීම සහ බෑම කියන්නේ සක්‍රීය ක්‍රියාවලියක්. ඒකට ශක්තිය ඕන. ඒ නිසා ඒ සෛල පණ පිටින් තියෙන්න ඕන. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද වතුර ගුරුත්වාකර්ෂණයට විරුද්ධව ආසර යන්නේ? මේකට හේතුව තමයි ජල විභවය කියන සංකල්පය. හිතන්නකෝ වතුර හැවවැලේම ගමන් කරන්නේ හරියට උඩකින්දන් පහළට බෝලයක් පෙරලෙනවා වගේ. ඒ කියන්නේ ශක්තිය වැඩි තැනකින්දන් ශක්තිය අඩු තැනකට. පොළොවේ තියෙන වතුරවල ශක්තිය වැඩි. ශාකයේ කොළ වලින් වාෂ්ප වෙනකොට වායු ගෝලයේ ශක්තිය හරිම අඩුයි.
ඉතින් මේ ශක්ති පරතරය නිසා වතුර නිකන්ම උඩින් ඉඳන් පහළට බෝලයක් පෙරලෙනවා වගේ පොළොවේ ඉඳන් ශාකිය දිගේ උඩට ඇදිලා යනවා. මේ දැවන්ත ඇඩීමේ බලය හදන්නේ හරිම සියුම් ක්‍රියාවලියකින්. ඒ තමයි උත්ස්වේදනීය. ඒ කියන්නේ කොළ වලින් ජල බිඳිති වාෂ්ප වෙලා යන එක. මේක නිකම්ම වතුර නැති වෙන එකක් නෙවෙයි. මේක තමයි ශාකයේ තියෙන ජල පොම්පය. කොළ වලින් වාෂ්ප වෙන හැම වතුර අණුවක්ම මුල් වලින් තවත් වතුර අණුවක් උඩට අදිනවා. මේක තමයි මුළු පද්ධතියම ක්‍රියාත්මක කරන ප්‍රධාන එන්ජින්. හරි වතුර යන විදිහ අපි දැක්කා. ඒත් ශක්තිය, ඒ කියන්නේ සීනි කොහොමද බෙදා හරින්නේ? ඒකට තියෙන්නේ ඊට වඩා සංකීර්ණ පද්ධතියක්. ඒකට කියනවා පීඩන ප්‍රවාහ ආකෘතිය කියලා. මේ රූප සටහනෙන් ඒකේ මූලික අදහස පෙන්නනවා. බලන්න එක පැත්තකින් සීනි ඇතුල් කරනවා, අනිත් පැත්තෙන් සීනි එළියට ගන්නවා. මේ නිසා ඇති වෙන පීබිනයක් පාවිච්චි කරලා තමයි සීනි ශාකයේ දිගේ තල්ලු කරන්නේ. අපි බලමු මේක පියවරෙන් පියවර සිද්ධ වෙන විදිහ. මේක සිද්ධ වෙන විදිහ හරිම අපූර්වයි. බලන්න මුලින්ම පළවෙනි පියවරේදී කොළවල හදපු සීනි ෆ්ලෝයම නලවලට බලෙන් පටවනවා. දෙවෙනියට නල ඇතුලේ සීනි සාන්ද්‍රණය වැඩි නිසා අර ළඟින්ම යන ශෛලම නලවලින් වතුර ආශ්‍රිතයෙන් මේකට ඇදිලා එනවා. එතකොට මොකද වෙන්නේ? තුන්වෙනි පියවරේදී නලය ඇතුලේ පීඩනය ගොඩක් වැඩි වෙනවා. මේ පීඩනය නිසා වතුරයි සීනියයි මිශ්‍ර වෙච්ච ද්‍රාවණය ශාකය දිගේ තල්ලු වෙනවා. අන්තිමට හතරවෙනි පියවරේදී සීනි අවශ්‍ය තැනකට ආවම ඒ සීනි ටික නලයෙන් එළියට ගන්නවා. හරිම කාර්යක්ෂම පද්ධතියක් නේද? හරි. අපි දැන් වතුර ගමන් කරන විදිය දැක්කා. ඒ වතුර යන්නේ කොහෙටද? ඒ තමයි ශාකී බලශක්ති බලාගාරයට. ඒ කියන්නේ ප්‍රධාන කර්මාන්ත ශාලාවට. දැන් අපි මේ කර්මාන්ත ශාලාව, ඒ කියන්නේ පත්‍රය ඇතුළට ගිහින් බලමු. මේ තියෙන්නේ ඒ කර්මාන්ත ශාලාවේ බිම් සැලැස්ම. ඒ කියන්නේ පත්‍රයක හරස් කඩක්. බලන්න මේකේ තියෙන බුද්ධිමත් නිර්මාණය. උඩින්ම තියෙනවා ආරක්ෂිත ස්තරය. ඊට යටින් තියෙනවා ඉපියලි සෛල. හරියට සූර්ය පැනල් වගේ එක ළඟට ඇසිරිලා උපරිම ආලෝකය උරා ගන්න. ඊටත් යටින් ස්පොන්ජි සෛල තියෙනවා. වායු ගෝලයට ඉඩ තියලා. මේ හැමදේම නිර්මාණය වෙලා තියෙන්නේ එකම අරමුණකට. ප්‍රභා සංශ්ලේෂණයේ උපරිම කාර්යක්ෂමතාවයෙන් කරන්න. ඉතින් මේ කර්මාන්ත ශාලාවට අමුද්‍රව්‍ය ඇතුළට ගන්න දොරටු තියෙන්න ඕනනේ. ඒ දොරටු තමයි පූටිකා කියන්නේ. මේ පුංචි සිදුරු වලින් තමයි ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් ඇතුළට ගන්නෙත්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ දොර ඇරියොත් වටිනා ජල වාෂ්ප පිට වෙලා යනවා. ඉතින් මේ දොරවල් කවදා අරින්නද කවදා වහන්නද කියන එක පාලනය කරන එක ශාකයක පැවැත්මට හරිම වැදගත්. මෙතන තමයි ශාකයක ජීවිතයේ තියෙන ලොකුම ගැටලුව තියෙන්නේ. හරියට තරාදියක් වගේ. එක පැත්තකින් ආහාර හදාගන්න කාබන් ඩයොක්සයිඩ් ගන්න දොර අරින්නම ඕන. අනිත් පැත්තෙන් ඒ දොර ඇරියොත් ජීවත් වෙන්න අවශ්‍ය වටිනා ජලය නැති වෙලා යනවා. මේ තරාදිය සමබරව තියාගන්න එක තමයි ශාකයක පැවැත්මේ රහස. ඉතින් මේ තරම් සංකීර්ණ යන්ත්‍රයක් මේ තරම් සියුම් තීරණ ගන්නෙ කොහොමද? ඒකට මොලයක් තියනවද? අපි දැන් යන්නේ ශාකයේ සැඟවුණු පාලන මධ්‍යස්ථානයේ හොයාගෙන. ශාක පාලනය වෙන්නේ රසායනික පණිවිඩ ජාලයකින්. අපි ඒවට කියනවා හෝමෝන කියලා. හිතන්න ශාකයකට ආලෝකය දිහාවට හැරෙන්න ඕන නම් ඔක්සින් කියන පණිවිඩකරුව ගිහින් සෛලවලට කියනවා මේ පැත්ත දික් වෙන්න කියලා. එහෙම නැත්නම් වතුර නැති වෙලා නියගයක් ආවොත් ඇබ්සිසික් අම්ලය කියන හදිසි අනතුරු පණිවිඩකරු ශාකය පුරාම ගිහින් දොරවල් වහන්න වතුර ඉතුරු කරගන්න කියලා පණිවිඩය දෙනවා. මේ හෝමෝන පණිවිඩ නිසා තමයි ශාකවලට යාළගේ පරිසරය දැනෙන්න සහ ඒකට ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙන්නේ. ආලෝකයේ තියෙන පැත්තට හැරෙන එක, ඒ කියන්නේ ප්‍රභානු චලනය පාලනය කරන්නේ අර අපි කලින් කතා කරපු ඔක්සින් හෝමෝනය. ගුරුත්වාකර්ෂණය දැනගෙන මුල් පහළටත් කඳ උඩටත් යවන එක. මේවා නිකම්ම චලනයන් නෙවෙයි. මේවා තමයි ශාකීය පැවැත්ම තහවුරු කරන බුද්ධිමත් හැසිරීම. ඇත්තෙන්ම මේ සංකීර්ණ යන්ත්‍රය දුවන්න ඉන්ධන ඕන. ඒ ඉන්ධන තමයි පෝෂක. සමහර ඉන්ධන නයිට්‍රජන් වගේ හරියට පෙට්‍රෝල් වගේ විශාල ප්‍රමාණයෙන් ඕන. අපි ඒවට කියනවා මහා පෝෂක කියලා. තවත් සමහර ඒවා යකඩ වගේ හරියට එන්ජින් ඔයිල් වල පුංචි බිඳක් වගේ. ඊටාම සුළු ප්‍රමාණයක් ඕන. හැබැයි ඒක නැතුව මුළු යන්ත්‍රයම නතර වෙනවා. ඒවට කියනවා ක්ෂුද්‍ර පෝෂක කියලා. ප්‍රමාණය කොච්චර වුණත් මේ හැම කොටසක්ම අත්‍යවශ්‍යයි. ඉතින් අපි මේ ගමන ආපහු හැරිලා බලමු. පොළොව යට තියෙන ගවේෂණ ඒකකයේ ඉඳන් අධිවේගී මාර්ග පද්ධතිය හරහා ශක්තිය හදන කර්මාන්ත ශාලාවට සහ අන්තිමට රසායනික පණිවිඩ වලින් පාලනය වෙන මධ්‍යස්ථානයට. මේ හැමදේම දිහා බැලුවම අපිට අහන්නම වෙන ප්‍රශ්නයක් තියෙනවා. මේ සංකීර්ණ පද්ධතිය, මේ හෝමෝන සංඥා, මේ ප්‍රතිචාර මේක නිකන්ම යන්ත්‍රයක්ද?
එහෙම නැත්නම් ශාක අපිට නොපෙනෙන තේරුම් ගන්න බැරි භාෂාවකින් එකිනෙකා එක්ක සහ පරිසරය එක්ක කතා කරනවා වෙන්න බැරිද?